සුබ දවසක් ඔයාලා හැමෝටම ස්මාර්ට් ඉන්වෙස්ටර් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කාගිල්ස් බැංක් PLC එක මගින් නිකුත් කරලා තියෙන රයිට් ඉෂුව එකේ ඔයාලට වැදගත් වන ඩේට්ස් ගැන. එතකොට රයිට් ඉෂුව එකෙන් කොටස් හම්බෙන්නේ කාටද කොහොමද කියන එක, රයිට් ෂෙයාර්ස් ට්‍රේඩ් කරන්න පුළුවන් ආරම්භක සහ අවසාන දිනය, ඒ වගේම රයිට් ෂෙයාර්ස් ඕඩිනරි ෂෙයාර්ස් බවට හරවගන්නේ කොහොමද සහ ඒක කරන්න ඕන කවදට ඉස්සෙල්ලද කියන එක වගේම ඔයාලා කරන වැරදි ගැනත් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මොකද මේ මාකට් එක ඇතුලේ අඩුවෙන්ම වැරදි කරන කෙනා තමයි ලොකුම වාසියක් ගන්නෙ. මුලින්ම මං ආරම්භයක් විදියට කාගිල්ස් බැංක් PLC එක ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න. මේ බැංකුව 2024 ජනවාරි 9 තමයි කොළඹ කොටස් වෙළඳපොළ තුල ලිස්ට් වීම වෙලා තියෙන්නේ. එතකොට පසුගිය අවුරුදු දෙක තුලම හොඳින් ප්‍රොෆිට් කරලා තියෙන බැංකුවක් තමයි මේක. ඒ වගේම මේ බැංකුව තවම කොටස් හිමියන්ට ඩිවිඩන්ඩ්ස් දෙන්න පටන් අරගෙන නැහැ. ඒ නිසා අපිට ඩිවිඩන්ඩ් හිස්ටරි එකක් දකින්න ලැබෙන්නේ නැහැ. net asset value per share එක NAV එක රුපියල් 12.87ක් විදියටත්, earning per share එක EPS එක රුපියල් 7.69ක් විදියටත්, debt to equity ratio එක 5.18ක් විදියටත් වාර්තා වෙලා තිබුණා latest annual report එකේ සඳහන් වෙලා තිබුණු විදියට. ඒ වගේම මේ බැංකුව ඇත්තටම grow වීගෙන යන බැංකුවක්. ඒ නිසා තමයි මේ dividends තාම දෙන්න පටන් අරගෙනත් නැත්තේ. දැන් මුලින්ම අපි බලමු right issue එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ වෙනකොටත් මේ වීඩියෝ එක බලන ඔයා right issue එකක් කියන්නේ මොකක්ද කියන එක දන්නවනම් සහ right issue එකකදී ක්‍රියා කරන්න ඕනේ කොහොමද ආයෝජකයෙක් විදියට හරි විදියට කියලා දන්නවනම් මේ ටික skip කරලා යන්න. මම ඔයාලට මේක skip කරලා යන්න ලේසි වෙන්න පහලින් description එකේ chapters වෙන් කරලා දාලා තියන්නම්. කොළඹ කොටස් වෙළඳපොළ තුල ලයිස්තුගත කරලා තියෙන කම්පැනි එකක් කොටස් හිමියන් සඳහා යම් ස්ථාවර අගයකට අනුපාතයකට කොටස් ලබා දෙන එක තමයි මේ විදියට right issue එකක් කියලා කියන්නේ. ඒ වගේම right issue එකකින් කොටස් offer කරන්නේ මේ වෙලාවේදී මාකට් එක තුල කොටසක් ට්‍රේඩ් වෙන අගයකට වඩා යම් අඩු අගයකට. තව දෙයක් තමයි මේක offer එකක්. ඒ නිසා ගන්න ඕන කියලා එකක් නැහැ. ඒක නිසා යාලා offer කරන කොටස් අපිට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකුත් නොකර ඉන්න පුළුවන්. හැබැයි ඒකම තමයි ගොඩක් අය වරද්ද ගන්න තැනත්. ඒ නිසා මම ඒ ගැන වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරන්නම්. එතකොට XR date එකට පෙර ඔයා කොටස් buy කරලා තිබ්බොත් ඔයාගේ CDS account එකට මේ right shares ලැබීම සිද්ධ වෙනවා එයාලා මේ allotment එක කරන දවසේදී. XR date එකට පෙර කොටස් අරගෙන ඔයා කොටස් හිමියන් ලෙස සටහන් වීම නිසා ඔයාටත් right shares ලැබුණොත් ඒ විදියට ලැබුණු right shares වලට ඔයාට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ලේසිම දේ තමයි ඔයාට මුකුත් නොකර ඉන්න පුළුවන්. හැබැයි අපි මුකුත් නොකර හිටියොත් වෙන්නේ එයාලා ලබා දෙන යම් දවසකට පස්සේ ඔයාට ලැබෙන right shares නැති වෙලා ගිහින් pool එකකට වැටෙන එක. හැබැයි ඒක ඔයාට අවාසියක්. අනිත් එක තමයි මේ විදියට ඔයා ගාව දැනට තියෙන කොටස් වලට අනුපාතයක් විදියට ලැබෙන කොටස් ඔයා ගත්තේ නැතුව ගියාම මේ සමාගමේ ඔයාට තියෙන අයිතිය ප්‍රතිශතයක් විදියට ගත්තම අඩුවීමක් තමයි වෙන්නේ. මොකද ඔයාට හිමි කොටස් ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැතුව මුළු කොටස් ප්‍රමාණය right issue එකෙන් පස්සේ වැඩි වෙන නිසා තමයි මේ විදියට වාගේ අයිතිකාරීත්වය ප්‍රතිශතයක් විදියට ගත්තම අඩුවීමක් වෙන්නේ. අපි හිතමු මේ වෙලාවේ right shares ඔයාට හම්බ වෙලා තියෙනවා කියලා. හැබැයි ඔයාට ආයෝජනයක් කරලා discount price එකකට ලැබෙන මේ right shares ordinary shares කරගන්න සල්ලි නැහැ. එහෙනම් ඔයාට පුළුවන් ඔයාට ලැබෙන මේ right shares trade ආරම්භ වෙන දවසේ ඉඳන් අවසාන වෙන්න ඉස්සෙල්ලා වැඩි මිලකට විකුණලා දාන්න. සාමාන්‍ය කොටස් ට්‍රේඩ් කරන විදියටම ඔයාට මේ right shares ට්‍රේඩ් කිරීමත් කරන්න පුළුවන්. ඉතින් ඒ විදියට ට්‍රේඩ් කරොත් ඔයාට කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව යම් මුදලක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. එතකොට ඔයා ගාව සල්ලි තියෙනවා නම් ආයෝජනයකට ඔයාට පුළුවන් මේ ඔයාට ලැබෙන right shares එයාලා ලබා දෙන යම් දවසකට පෙර ඒ right shares announcement එකේ ලබා දෙන discount price එක ගෙවලා ordinary shares වලට හරව ගන්න. එහෙමත් නැත්නම් ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තමයි ඔයා ගාව තියෙන right shares වලින් කොටසක් විකුණලා ඒ ලැබෙන සල්ලිත් පාවිච්චි කරලා ඉතුරු right shares ටික ordinary shares වලට හරව ගන්න එක. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ විදියට right shares trade වීම ආරම්භ වුණාට පස්සේ
රයිට් ෂෙයාර්ස් මිලදී ගැනීමේ හැකියාව සෑම ආයෝජකයෙක්ටම නැවත හම්බෙනවා. එතකොට ඒ ගන්න රයිට් ෂෙයාර්ස් ටිකත් එයාලා ලබා දෙන අවසාන දවසකට පෙර ඕඩිනරි ෂෙයාර්ස් බවට හරව ගන්න ඕන. එහෙමත් නැත්නම් ඒ රයිට් ෂෙයාර්ස් ටිකටත් වෙන්නේ ඔයාලගේ CDS account එකෙන් නැති වෙලා යන එක තමයි. හරි, දැන් ඔයා මේ වෙනකොට වීඩියෝ එක බලපු කෙනෙක් විදියට රයිට් ඉෂුව එකක් කියන්නේ මොකක්ද කියන එක සහ රයිට් ඉෂුව එකකදී ආයෝජකයට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැන අදහසක් තියෙනවා කියලා මම හිතනවා. අපි දැන් බලමු එයාලා 2025 දෙසැම්බර් 9 නිකුත් කරපු රයිට් ඉෂු අනවුස්මන්ට් එක ගැන. මේක ගැන කතා කරලා ඊළඟට රයිට් ඉෂු ඩේට්ස් ගැන එයාලා විසින් 2026 ජනවාරි 23 නිකුත් කරපු අනවුස්මන්ට් එක ගැන කතා කරන්න යමු. මේ රයිට් ඉෂුව එකෙන් නිකුත් කරන්නේ ඕඩිනරි වෝටින් ෂෙයාර්ස් මිලියන 294.2ක් කියලා තියෙනවා. මේ අලුතෙන් නිකුත් කරන කොටස් ලබා දෙන්නේ කොටස් 45ක් තියෙන කෙනෙක්ට අලුතෙන් කොටස් 14ක් විදියට කියලා දීලා තියෙනවා. මේ රයිට් ඉෂුව එකේදී ලැබෙන කොටසක් ඕඩිනරි වෝටින් ෂෙයාර් එකක් විදියට හරව ගන්න ඔයා දරන්න ඕන මුදල මේ විදියට රුපියල් 8.50ක් කියලා දීලා තියෙනවා. රයිට් ඉෂු ඩේට් නිකුත් වෙන්න පෙර මාකට් එකේ කොටසක් ට්‍රේඩ් වුණේ රුපියල් 9.60ක් විදියට. එතකොට මේ විදියට රුපියල් 8.50කට හම්බෙන්නේ යම් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට කියලා ඔයාලට තේරෙනවා ඇති. ඒක තමයි රයිට් ඉෂු එකක තියෙන එක වාසියක්. එතකොට මේ රයිට් ඉෂු එක මගින් එයාලා කැපිටල් එක රුපියල් බිලියන 2.5කට අධික ප්‍රමාණයකින් වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා දීලා තියෙනවා. එතකොට මේ අගේ එන්නේ නිකුත් කරලා තියෙන සම්පූර්ණ කොටස් ප්‍රමාණය වෙච්ච මිලියන 294.2ක කොටස් ප්‍රමාණය රුපියල් 8.50න් ගුණ කරාම තමයි 2025 සැප්තැම්බර් 30 වෙද්දී කාගිල්ස් බැංක් PLC එකේ කැපිටල් එක ඕඩිනරි වෝටින් ෂෙයාර්ස් සාමාන්‍ය කොටස් මිලියන 945කට අධික ප්‍රමාණයක් නිරූපණය කරමින් රුපියල් බිලියන 11.8කට අධික ප්‍රමාණයක් ලෙස සටහන් වෙනවා. මේ රයිට් ඉෂුව එක නිකුත් කිරීමේ අරමුණ විදියට රයිට් ඉෂුව එක සඳහා යන කොස්ට් එක අඩු කරාගෙන ශුද්ධ ආදායම ලෙන්ඩිං ඇක්ටිවිටීස් වලට සපෝට් එකක් විදියට පාවිච්චි කරනවා කියලා දීලා තියෙනවා. ණය දීමේ ක්‍රියාකාරකම් වලට පාවිච්චි කරනවා කියන එක තමයි. හරි, දැන් ඔයාලට කාගිල්ස් බැංක් PLC එක නිකුත් කරපු රයිට් ඉෂු අනවුස්මන්ට් එක ගැනත් අවබෝධයක් තියෙනවා. දැන් අපි ඔයාලට වැදගත් වෙන රයිට් ඉෂු ඩේට්ස් ගැන කතා කරන්න යමු. ජෙනරල් මීටින් එක තියෙන දවස 2026 පෙබරවාරි 20 කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මීටින් එකේදී ලැබෙන අප්‍රූවල් එකත් එක්ක තමයි මේ රයිට් ඉෂු එක මේ කියලා තියෙන විදියට වෙන්නේ. XR ඩේට් එක 2026 පෙබරවාරි 23 කියලා තියෙනවා. මේ XR ඩේට් එක කියලා කියන්නේ රයිට් ඇටච් වෙන්නේ නැතුව ට්‍රේඩ් වෙන පළවෙනි දවස. තවත් විදිහකට කිව්වොත් XR ඩේට් එකේදී හරි ඊට පස්සේ හරි බයි කරොත් ඔයාට රයිට් ෂෙයාර්ස් හම්බෙන්නේ නැහැ. ඒ නිසා රයිට් ෂෙයාර්ස් හම්බෙන්න නම් XR ඩේට් එකට පෙර 2026 පෙබරවාරි 23ට පෙර කොටස් බයි කරන්න ඕන. The record date and the date of provisional allotment 2026 පෙබරවාරි 24 කියලා තියෙනවා. එතකොට මේ ඩේට් එකේදී තමයි කම්පැනි එක විසින් එයාලගේ ෂෙයා හෝල්ඩර් රෙජිස්ටර් එක බලලා මේ විදියට රයිට් ෂෙයාර්ස් ලැබෙන්න සුදුසු අය තීරණය කරන්නේ. ආයෝජකයෙක් විදියට මේ දවස ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. මොකද ඔයා XR ඩේට් එකට පෙර දවසක කොටස් බයි කරලා තියෙනවා නම් ඔයාට රයිට් ෂෙයාර්ස් අනිවාර්යෙන්ම හම්බෙනවා. Date of allotment එක 2026 මාර්තු 4 කියලා තියෙනවා. ඒ කියන්නේ 2026 මාර්තු 4 කියන දවසේදී තමයි රයිට් ෂෙයාර්ස් ඔෆිෂියලි සුදුසුකම් ලබන කොටස් හිමියන්ට එහෙමත් නැත්නම් XR ඩේට් එකට පෙර බයි කරලා තිබුණු කොටස් හිමියන්ට වෙන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට කාගිල්ස් බැංක් PLC එකේ සාමාන්‍ය කොටස් ඕඩිනරි ෂෙයාර්ස් වල කෝඩ් එක CBNKN. ඉතින් මේ විදියට අලුතෙන් ලැබෙන රයිට් ෂෙයාර්ස් වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙන්න CBNKR විදියට තමයි නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ලැබෙන CBNKR ෂෙයාර්ස් ට්‍රේඩ් කරන්න පටන් ගන්න පුළුවන් දවස තමයි මේ විදියට date of commencement of trading of right shares 2026 මාර්තු 10 කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ 2026 මාර්තු 10න් පස්සේ ඔයාලට සාමාන්‍ය කොටස් ට්‍රේඩ් කරන විදියටම මේ රයිට් ෂෙයාර්ස් ට්‍රේඩ් කරන්න පුළුවන්.
දැන් ඔයාලට එන්න ඕන ප්‍රශ්නයක් තමයි කවද වෙනකන්ද මේ රයිට් ෂෙයාර්ස් ට්‍රේඩ් කරන්න පුළුවන් කියන එක. ඒ වගේම ඔයාලට ලැබුණු රයිට් ෂෙයාර්ස් හරි ඔයා වෙන කෙනෙක්ගෙන් බයි කරපු රයිට් ෂෙයාර්ස් හරි ඒ රයිට් ෂෙයාර්ස් කවදට ඉස්සෙල්ලද ඕඩිනරි ෂෙයාර්ස් වලට හරව ගන්න ඕන කියන එක සහ කොහොමද ඒ විදිහට මාරු කිරීම කරගන්නේ කියන ප්‍රශ්න වලට උත්තර අපි ඊළඟට බලමු. ඒ වගේම අලුතින් කොටස් වෙළඳපොළට ආපු ආයෝජකයන්ට මේ රයිට් ෂෙයාර්ස් ට්‍රේඩ් කරද්දී වරද්ද ගන්න තැනක් ගැනත් මම ඉදිරියට කතා කරනවා. last date of renunciation 2026 මාර්තු 17 කියලා තියෙනවා. ඒ කියන්නේ 2026 මාර්තු 17 මාකට් එක ක්ලෝස් වෙනකන් ඔයාලට මේ විදිහට රයිට් ෂෙයාර්ස් ට්‍රේඩ් කිරීම කරන්න පුළුවන්. 2026 මාර්තු 17න් පස්සේ ඔයාලට ට්‍රේඩ් කරන්න බෑ. බයි කරන්නවත් සෙල් කරන්නවත් බෑ රයිට් ෂෙයාර්ස්. last date of acceptance and payments for rights කියලා මේ දීලා තියෙන 2026 මාර්තු 20 තමයි රයිට් ෂෙයාර්ස් ඕඩිනරි ෂෙයාර්ස් වලට හරව ගන්න පුළුවන් අවසාන දවස. CBNK R ෂෙයාර්ස් N ෂෙයාර්ස් වලට හරව ගන්න තියෙන අවසාන දවස. එහෙම හරවගත්තේ නැත්නම් ඒ රයිට් ෂෙයාර්ස් ඔයාගේ CDS account එකෙන් නැති වෙලා යන එක තමයි වෙන්නේ. ඒ නිසා ඔයාලට තියෙන්නේ 2026 මාර්තු 20 කියන දවස හෝ ඊට ඉස්සෙල්ලා දවසක ඔයාගේ බ්‍රෝකර් account එකට අවශ්‍ය සල්ලි ප්‍රමාණය දාලා අවශ්‍ය සල්ලි ප්‍රමාණය කියලා කියන්නේ ඔයාලා දන්නවනේ මේ රයිට් ඉෂුව එකෙන් කොටසක් දෙන්නේ රුපියල් 8.50කට කියලා. ඒ නිසා ඔයා ගාව තියෙන CBNKR ෂෙයාර්ස් ප්‍රමාණය රුපියල් 8.50න් ගුණ කරාම එන මුදල හැදෙන විදියට CDS account එකේ සල්ලි තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ප්‍රමාණය බ්‍රෝකර් account එකට දාන්න. ඊට පස්සේ බ්‍රෝකර්ට කෝල් එකක් හරි ඊමේල් එකක් හරි ඔයාලා මුලින් බ්‍රෝකර්ව සම්බන්ධ කරගත්ත විදියකට කතා කරලා කියන්න මං ගාව කාගිල්ස් බැංක් රයිට් ෂෙයාර්ස් මෙච්චරක් තියෙනවා. ඒක මට ඕඩිනරි ෂෙයාර්ස් වලට කන්වර්ට් කරලා දෙන්න කියලා. ඒ වගේම මේ විදියට රුපියල් 8.50ක් බැගින් එක කොටසකට දීලා ඕඩිනරි ෂෙයාර්ස් වලට හරවගත්තේ නැති අයගේ රයිට් ෂෙයාර්ස් CDS account වලින් නැති වෙලා ගිහිල්ලා pool එකකට වැටෙනවා. එතකොට එහෙම pool එකට වැටෙන රයිට් ෂෙයාර්ස් නැවත ඉල්ලන්න ආයෝජකයන්ට අවස්ථාවක් එනවා. ඒක එයාලා විසින් announcement එකක් මගින් දැනුම් දෙනවා. එතකොට අපිට රුපියල් 8.50 බැගින් කොටස් සඳහා ගෙවීම් කරලා ඒ විදියට නැවත රයිට් ෂෙයාර්ස් ඉල්ලන්න පුළුවන්. හැබැයි එතකොට අපි ඉල්ලන ප්‍රමාණයම හම්බෙන්නේ නැහැ. යම් අනුපාතයකට තමයි හම්බෙන්නේ. ඒ වගේම ඉතිරි මුදල් රිෆන්ඩ් වීමත් වෙයි. ඒ වගේම සමහර අය නොදැනුවත්කම නිසා වරද්ද ගන්න අවස්ථාවක් ගැන දැන් අපි බලමු. දැන් මේ රයිට් ෂෙයාර්ස් ට්‍රේඩ් කරන්න හම්බෙන කාල සීමාවෙදී මාකට් එක තුල CBNK N ෂෙයාර්ස් සහ CBNK R ෂෙයාර්ස් කියන දෙකම ට්‍රේඩ් වීම වෙනවා. සාමාන්‍ය කොටස් සහ රයිට් ෂෙයාර්ස් දෙකම. එතකොට අපි නිකන් උදාහරණයකට හිතමු රයිට් ෂෙයාර්ස් CBNK R කොටස් මේ මොහොතේ වෙද්දී රුපියල් 4කට ට්‍රේඩ් වෙනවා කියලා. අපි නිකන් මේක උදාහරණයක් ඔයාලට පැහැදිලි වෙන්න. එතකොට මේ විදිහට රයිට් ෂෙයාර්ස් එකක් 4කට ට්‍රේඩ් වෙද්දී සාමාන්‍ය කොටසක් CBNK N ෂෙයාර් එකක් රුපියල් 9කට ට්‍රේඩ් වෙනවා කියලා අපි හිතමු. එතකොට නොදන්න කෙනෙක් කරන්නේ මරු මෙන්න රුපියල් 4කට කොටසක් ගන්න chance එකක් තියෙනවා කියලා ගන්න එක. හැබැයි යාට සිද්ධ වෙනවා රුපියල් 8.50 ගානේ දීලා එයා ගන්න රයිට් ෂෙයාර්ස් නැවත ඕඩිනරි ෂෙයාර්ස් වලට හරව ගන්න. එතකොට එයා ඇත්තටම එක කොටසක් සඳහා දරන්න ඕන මිල වෙන්නේ අර රුපියල් 4ට එකතු වෙන්න ඕන කන්වර්ට් කරන්න යන රුපියල් 8.50 කියන ගාන. ඒ නිසා ඔයාලා රයිට් ෂෙයාර්ස් බයි කරන්න හිතන් ඉන්නවා නම් රයිට් ෂෙයාර්ස් බයි කරද්දී සාමාන්‍ය කොටසක මිල ගැන සැලකිලිමත් වෙන්න. හරි. එහෙනම් අපි මේ විදිහට වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඔයාලා මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට තියෙන අදහස් හෝ ප්‍රශ්න කමෙන්ට් එකක් දාලා තියන්න. අපි නැවත ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.